මම දේශපාලන පසුබිමකින් එන කෙනෙක් නෙමෙයි. මට දේශපාලන පසුබිමක් නෑ බලව. මම අරගල භූමිය උස්සනින් කෑ ගහලා කිව්වා. පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගැනීම නෙමෙයි අරගලය කියලා කියන්නේ. ප්‍රචණ්ඩකාරී පැත්තට නායකත්වය දෙන එක නෙමෙයි අරගලය කියලා කියන්නේ. මේ නිර්පාක්ෂික ජනහඬ කියන්නේ තාවකාලික ඊළඟ පාර්ලිමේන්තුවේ අධිවරණය අරගෙන යන තාවකාලික ගමනක් යන සංවිධානයක් කියලා මම කියනවා. මොනර වෙන සටන් කළේ ඒ ක්‍රමයේ අපේ අනාගතය උතුවන් කන්දේ සාකච්ඡා සයිකියල් ෆයිටර් ගත්තේ වෙන කිසි හොරණ යාල හන්දියේ නිර්පාක්ෂික ජනහඬ ගමෙන් ගමට නගරයක් පාසා ජනතාව දැනුවත් කිරීමේ යන ජනහමුව මම නිර්පාක්ෂික ජනහඬේ අනුශාසක සමන්ත තිලකරත්න නිර්පාක්ෂික ජනහඬේ ක්‍රියාකාරී සමාජිකයන් වන අපකප වී වැඩ කරන සියලු දෙනාගේම අවසරයි ජනහමුව සංවිධානය කිරීමට අවබෝධයෙන් ඉදිරියට පැමිණ තිබෙන දිල්ෂාන් මහතාට නිර්පාක්ෂික ජනහඬේ ස්තුතිය. අපි හැමෝම දන්නවා අද ලංකාව වැටිලා තිබෙන තත්ත්වය 1948 නිදහස ගත්තා සිට මේ දක්වා ලංකාව සංවර්ධනය කරන්න උවමනා කරන දේශපාලන පෙරළිය ඇති වෙලා නැහැ කියලා මං කියනවා. අරගල භූමිය නිර්පාක්ෂික ජනහඬ නිර්මාණය කරලා දීලා තිබෙනවා. මේ නිර්පාක්ෂික ජනහඬ කියලා කියන්නේ තාවකාලික ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය අරමුණු කරගෙන යන තාවකාලික ගමනක් යන සංවිධානයක් කියලා මම කියන්න ඕනේ. අපි යන්නේ මේ දේශපාලන පෙරළියේ ප්‍රජාතන්ත්‍රවාදීව අවිහිංසාවාදීව ජනතාව දැනුවත් කිරීමෙන් සමස්ත ක්‍රියාවලියම පාර්ලිමේන්තු ක්‍රියාවලියම නායකයෝ නිර්මාණය කරලා පාර්ලිමේන්තුවට යවලා මේ දූෂිත දේශපාලන ක්‍රමයේ සම්පූර්ණයෙන් මේ රටෙන් අතු දාලා දාන්න කියලා මම කියනවා. මේකත් එක ජනහමුවක් විතරයි. නිර්පාක්ෂික ජනහඬ බිහි වෙලා තිබෙන්නේ කිසිදු කෙනෙකු සමග ගැටුම් ඇති කරගන්න නෙමෙයි කියලා මම අවධාරණය කරනවා. හැබැයි ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස් කරන්න අපි තීරණය කළා තිබෙනවා කියලා මම කියනවා. ඇති ජනතාව දුක් විඳා අවුරුදු 75ක් තිස්සේ අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බාග මේ දේශපාලන සංස්කෘතිය නිසා පුදුමාකාර දුකකටපත් වෙලා තිබෙනවා. අපේ සංවිධානයේ නායකත්වය දෙන්නේ කිසිම කෙනෙක් එක්ක ගැටුම් ඇති කරගන්න නෙමෙයි කියලා මම කියනවා. මම අරගල භූමියට යන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගෙදර ගහලා පන්නන න්‍යාය පත්‍රය කරේ තියාගෙන නෙමෙයි කියලා මම කියනවා. මම අරගල භූමියේ කතා 10ක් පවත්වනවා. කතා 10 පවත්වලා බූටාවේ රටේ රාළ මොනරවිල කැප්පෙටි පොළ උතුවන් කන්දේ සරදියේ දිවි හිමින් සටන් කරලා බේරගන්න හදපු රට අපේ රටේ දේශපාලඥයෝ විසින් 48 පාවලා දෙන්න. මේක විහිළුවට ගන්න එපා කියලා මම කියනවා. නිර්පාක්ෂික ජනහඬ ගමෙන් ගමට නගරයක් පාසා ගිහිලා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී සෑම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික්ක 25ෙම
නායකයෝ නිර්මාණය කරලා පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා බුෆේ එක කණ එක තානා කරන්න යන්නේ. ඒ කියන්නේ කෝටි 12ක කෑම බීම කණ එක තානම් කරන දේශපාලනයක් කරන්න යන්නේ කියලා මම කියනවා. වතුර බෝතලේ බව ගෙදරින් අරන් යන නායකය නිර්මාණය කරන්න මේ යන්නේ. ලංකාවේ මිනිසුන්ට දැන් තීරණය කරගන්න බෑ, තෝරගන්න බෑ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ එනකොට නැවත වක්‍ර ක්‍රමයකින් වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නේ උන් ටිකම ඇතුළට රිංගනවා. පොලිස් නිලධාරීන්ගේ කටයුත්ත කරගෙන යන්නත් ත්‍රිවිධ හමුදාවේ කටයුත්ත කරගෙන යන්නත් මේ දූෂිත දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන් මේ රටෙන් ඉවත් කරන්න ඕනේ කියලා මම කියනවා. අපි අලුත් සංවිධානයක් මම අරගල භූමියට යනවා. මම අරගල භූමියට ගිහිල්ලා මගේ කතා 10 පවත්වනවා. ඊට පස්සේ එතනින් නතර වෙන්නේ නැහැ. මේක රට පුරා යමු කියන තැනට තරුණ ප්‍රජාව නැගිටලා එනවා. මේ සෑම තරුණයෙක්ම ස්වේච්ඡාවෙන් ජනහමු පවත්වන තැනට අදපත් වෙලා තිනවා මේ තාත්තේ. අපි යන්නේ මොකද්ද කරන්න යන්නේ මොකක්ද? අපි කරන්න යන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වර්තමාන දේශපාලන පක්ෂවලට විරුද්ධව මේ ක්‍රමය වෙනස් කරන්න ආධ්‍යාත්මයක් තියෙන වරදාන වරප්‍රසාද වලට යටත් වෙන්නේ නැති අලුත් නායකයෝ 225ක් හදලා මේ රටේ 10115 රජයේ පාසල් ටික සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරන ව්‍යාපෘති ගෙනල්ලා මේ රට යෝධ රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න උවමනා කරන සක්කගලහයි කරන්න තමයි නිර්පාක්ෂික ජනහඬ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ගමෙන් ගමට නගරයක් පාසා යන්නේ. අපිට ඔය කඳුළු ගෑස් කකා අනිත් අයට වගේ කොළඹට වෙලා ෆයිට් කරන්න වෙලාවක් නැහැ කියලා මම කියනවා. අපිට ගැටුම තියෙන්නේ ක්‍රමයක් එක්ක. අපිට ගැටුම තියෙන්නේ දේශපාලන ක්‍රමයක් එක්ක පමණයි. 225 චරිතත් එක්ක අපිට ගැටුමක් නැහැ කියලා කියනවා. දැන් අවුරුදු 75ක් තිස්සේ මේ කොළ නිල් රතු මේ පක්ෂ මාරුවෙන් මාරුවට මේ රටේ දේශපාලන සූදුවක් දේශපාලන ගේම් එකක් ප්ලේ කරනවා කියලා මම කියනවා. මේක නතර කරන්න ඕනේ. මේක නතර කරන්න නම් ජනතාව දේශපාලනිකව වෙනස් කරන්න ඕනේ කියලා මම කියනවා. නිකන් බලන් හිටියා කියලා බැන හිටියා කියලා මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ කියලා මම කියනවා. මේක සෙල්ලම් පහසු තැනක නෙමෙයි ලංකාව තියෙන්නේ. මම වෘත්තීය ඉංග්‍රීසි ගුරුවරයෙක්. මම දේශපාලන පසුබිමකින් එන කෙනෙක් නෙමෙයි. මට දේශපාලන පසුබිමක් නැහැ බලන්න. මම අරගල භූමියේ උස්සනින් කෑ ගහලා කිව්වා. පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගැනීම නෙමෙයි අරගලය කියලා කියන්නේ. ප්‍රචණ්ඩකාරී පැත්තට නායකත්වය දෙන එක නෙමෙයි අරගලය කියලා කියන්නේ. මේ රටේ ජනතාව වෙනස් කරමින් අලුත් නායකයෝ නිර්මාණය කරගෙන පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදීව තරග වැදලා පාර්ලිමේන්තු බලය අරගෙන අපේ රටට නොගැලපෙන අනපන තේරම හොසි කරලා ගැලපෙන අනපන සම්මත කරන දේශපාලනය කරපල්ලා. මේ රටේ සියලු දෙනාම දැනගන්න ඕනේ. මේ රටේ තීරණ පනත් සම්මත කරන තැන තමයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ. පාර්ලිමේන්තුව තමයි ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ. අපි පැත්තකට වෙලා 225 දෙනාට බැන හිඳලා ආයි මහමැතිවරණයක් ආවට පස්සේ ඒ බණින කටින් ගිහිල්ලා නැවත අතින් බැලට් එක අරගෙන අර ඡන්ද පෙට්ටියට වර්තමානයේ උන්ටම කතරේ ගහලා උන්වම නැවතපත් කරලා 2025 හරියොත් ඊළඟ අවුරුදු 5ක් අපිට දුක් විඳින්න වෙනවා බලව. ඒක අපි ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථාවට අනුව අපි ඉස්සරහට අවිලා තියෙන භාෂණ අයිතිය අරගෙන.
අපි ජනතාව දැනුවත් කරගෙන නගරයක් පාසේ යනවා. ගමක් පාසේ යනවා. ජනතාවට තෝරගන්න බෑ කවුද හරි කවුද වැරදි. කවුද මේ රට ඇත්තටම ඉදිරි අනාගතය සංවර්ධනය කරන්නේ? අපේ රට සෑම රටක්ම මේ වෙනකොට හැම පැත්තකින්ම ගිවිසුම් දාලා අරාජික කරගෙන ඉවරයි. තුන්වෙනි ලෝක යුද්ධයට අවශ්‍ය කරන ලෝකේ තියෙන සුවිශේෂීම භූමිය තමයි ලංකාව. third world war එකට තියෙන බෙස්ම ලොකේෂන් එක තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේක සෙල්ලමක් නෙමෙයි කියලා මං කියනවා. මේ හොරණ ජනතාව අද උදේ කඩුවෙලම කතා කරලා ආවේ. දැන් සෑම දිස්ත්‍රික්කෙම අපි පටන් අරන් තියනවා පාර්ලිමේන්තු මැතිවරණයේ පේන තෙක් මානක නැති කාලෙක නිර්පාක්ෂික ජනහඬ නගරයක් පාසා ගමක් පාසා යමින් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව දැනුවත් කරමින් කොලනිල් රතු වලට අහුවෙලා ඉන්න ජනතාව බ්‍රේන් වොෂ් කරමින් අලුත් කරමින් පාර්ලිමේන්තුවට උවමනා කරන අලුත් නායකයෝ ටික නිර්මාණය කිරීමේ ක්‍රියාදාමයේ පටන් අරන් තියෙනවා කියලා මම කියනවා. ඒක සුළුපටු වැඩක් නෙමෙයි. මම පක්ෂවල නම් කියන්න කැමති නෑ. ඒ කියන්නේ කොළ පක්ෂයෙන් ඕන තරම් නොමිනේෂන් දෙන්න පුළුවන්. දැන් කොළ පක්ෂයට සම්පූර්ණයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කට ඇරලා රට හදනවා කියලා කියන්න බෑ කියලා මම කියනවා. නිල් පක්ෂයට ඒගොල්ලන්ටත් දැන් කවදාවත් ඇවිල්ලා කියන්න බෑ රට අපි හදනවා කියලා. අර රතු පක්ෂ කට්ටියටත් ඒකම තමයි. ඒගොල්ලෝ අර දෙකේ සම්මිශ්‍රණයක් බවට පත් වෙලා කියලා මම කියනවා. මේ කිසි කෙනෙකුට ඉදිරි අනාගතේ පාර්ලිමේන්තු මැතිවරණයේදී වේදිකාවලට ඇවිල්ලා රට හදනවා කියලා පොරොන්දුවක් දෙන්න බෑ. අලුත් බලවේගයක් නිර්මාණය වෙලා ඉවරයි. මේක අද මෙතන කතා කරන එක අද මතක තියාගන්න මේක යෝධ චින්තන විප්ලවයක් වෙන තැනට මේ බලවේගය ක්‍රියාත්මක වෙනවා. මේක නවත්තන්න කාටවත් බෑ. මේකෙන් තමයි ලෝකේ ප්‍රබල රාජ්‍ය බවට පත් වෙන්නේ. 2050න් පස්සේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය ශ්‍රේෂ්ඨතම දර්ශනය වන බුදුදහම ව්‍යාප්ත වෙන වර්ෂය. ඒක ආතසී ක්ලාක් මහත්තයා ඩීප් සී පොතේ කියනවා. ඒ 2050න් පස්සේ ලෝකෙටම දහම බෙදෙන එකම රට ලංකාව නම් මේ දේශපාලන ක්‍රමය වෙනස් කරලා ඒ දහමට අවශ්‍ය කරන පසුබිම මේ රටේ සුවහසක් ජනතාව අනිවාර්යයෙන්ම නිර්මාණය කළ යුතුයි කියලා මම කියනවා. අපි පැත්තකට වෙලා හිටියා කියලා මේ ක්‍රමය වෙනස් කරන්න බෑ. කොළපක්ෂය ෆුට්බෝල් මැච් එකක් කරගෙන ජනතාව එක පැත්තකට සෙල්ලම් කරගෙන ගහගෙන යනවා කියලා මම කියනවා. ඒගොල්ලන්ට හති වැටුනහම නිල් පක්ෂයට බාර දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගහගෙන යනවා. සමහර මිනිස්සු ජනතාවට බයිනවා. ජනතාවට දේශපාලන බුද්ධිය නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ පත් කරලා තියෙන ජනතාව කියලා ජනතාවට බයින කට්ටියක් ඉන්නවා. තව කට්ටියක් ලංකාවේ ඉන්නවා අනාවැකි කිය ඉන්නවා. DSN කෙනෙක් පහළ වෙලා ඉන්නේ. ඔහු දැන් ජනතාව අතර ජනතාව දිනාගෙන යන්නේ. කියලා සමහර කට්ටිය YouTube වල DSN කෙනෙක් නිර්මාණය කරනවා කියලා මම කියනවා. එතකොට එකතු වෙන්න හිතෙන්නේ නැහැ. එතකොට මිනිසුන්ට එකතු වෙන්න හිතෙන්නේ නැහැ. මේ පක්ෂ මාරුවෙන් මාරුවට අපේ රටේ අම්මලා තාත්තලා මාරුවෙන් මාරුවට මේ අපේ අහිංසක දෙමව්පියන්ව නොමග යවමින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශයට අරන් ගිහිලා තියෙන යුගයක තමයි අපි නිර්පාක්ෂික ජනහඬ පෙරට අවිල්ලා තියෙන්නේ. මොකේද? වෙන කිසි දෙයකට නෙමෙයි. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඕන කරන නායකයෝ ටික නිර්මාණය කරලා පාර්ලිමේන්තුවට යවන්න කියලා මම කියනවා. මේ ජනතාව මේක දකිනවා. මේ කටහඬ සෑම කෙනෙක්ම ඔළුවේ තියාගන්න. මේක තව අවුරුදු 1.5 2ක් යනකොට ලංකාව පුරාම ව්‍යාප්ත වෙනවා. මේක ස්වභාව දහම කරන වැඩක්.
දැන් ජනතාවට කතරේ ගහන්න පක්ෂයක් නැහැ. තෙල් පොලිම දුන්නේ වෙන එකකට නෙමෙයි. ගෑස් පොලිම හදලා දුන්නේ වෙන එකකට නෙමෙයි. ජනතාවගේ ජන විඥාණය වෙනස් කරන්න කියලා මං කියනවා. ජනතාවගේ දේශපාලන වහල්භාවය කුටු පට්ටම් කරලා දාලා අලුත් දේශපාලන සංස්කෘතියට අවශ්‍ය කරන ඒ දේශපාලන විඥාණය මේ රට තුල නිර්මාණය කරන්න තමයි මේ තෙල් පොලින් විදුලි බල එන හිටි මේ ගෑස් ප්‍රශ්න දුන්නේ කියලා මං කියනවා. දැන් ඔය මේ දවස්වල ওই ප්‍රශ්න ටික විසඳගෙන යනවා පොඩ්ඩක් පේනවා. ඒ විසඳගෙන යන්න ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඕන කරන මානසික තත්ත්වය දැන් ආයි නැවත සකසනවා. මේ වටේ ඉන්න සියලුම කට්ටියගේ දරුවෝ යන්නේ රාජ්‍ය පාසල් වලට. මම ගුරුවරයෙක්. මම වෘත්තීය ඉංග්‍රීසි ගුරුවරයෙක්. මම අවුරුදු 21ක් තිස්සේ ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්නේ කියලා මං කියනවා. මම දේශපාලන පසුබිමකින් එන කෙනෙක් නෙමෙයි. හැබැයි දැන් අපි තීරණය කරලා තිබෙනවා නිර්පාක්ෂික ජනහඬ කියන එක අරගෙන රට පුරා ගිහිල්ලා සම්පූර්ණයෙන් ජනතාවට කතා කරලා ජනතාවගේ කොළනිල් රතු පක්ෂ ඔක්කොම ඔළුවෙන් ඉවත් කරලා අලුත් නායකයෝ 225ක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන යනවා. ඇයි ඒ තෝරාපත් කරගෙන යන්නේ? මේ රටේ ස්වභාව දහම විනාශ කරන එක නතර කරන්න නම් ජොගින් ට්‍රැක් ගහලා කුළුණු ගහලා රටට නොගැලපෙන ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති නතර කරවන්න නම් කඩපිලේ ගෙවල් ඇතුළේ ඉඳගෙන මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා 225ට බැන හිටියා කියලා මේක වෙනස් කරන්න බැරි බව අවබෝධ කරගෙන තමයි අපි සියලු දෙනා එකතු වෙලා ඔබ අතරට ඇවිල්ලා තියෙන්නේ. අපි මේක ප්‍රජාතන්ත්‍රවාදීව කරගෙන යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය. ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ තමයි අපේ රටේ ලොකුම වින්නැහිය කරලා තියෙන්නේ. විශාල විනාශයක් මේ ක්‍රමයේ කරලා 1948 ගත්ත ඊනියා නිදහස නිසා බැරි වෙලාවක් ගත්තේ නිදහස ගත්ත උන්දලා රටේ කිසිම කෙනෙකුට මැති කෙනෙකුට හොරකම් කරන්න බැරි රට සංවර්ධනය කරන්න පුළුවන් වරප්‍රසාද නොලැබෙන ව්‍යවස්ථාවක් හදලා සම්මත කරලා මලානම් අද රට කොහෙද තියෙන්නේ? ඔයාලා කල්පනා කරලා බලන්න. මම මේ කතා කරන මොහොත වෙනකොටත් ශ්‍රී ලාංකිකයෝ එක එක රටවල් වල දහඩිය මාංශයෙන් සල්ලි හම්බ කරනවා. දරුවා ඉපදුනාට පස්සේ දරුවා ඉපදිලා මාස දෙක තුන යනකොට තාත්තා රට යනවා රස්සාවට. මම ගියා මහියංගනේ ජනහමුවට මහියංගනේ පාසල් ඇතුලේ වැසිකිලි නෑ. නමුත් ජොගින් ට්‍රැක් තියනවා. දුක හිතෙන්න ඕනේ. අපි දුක ගැන කතා කරන දුක ඇති කරන එක ගැන කතා කරන දුක නැති කිරීම ගැන කතා කරන දුක නැති කිරීමේ මාර්ගය ගැන කතා කරන හේතුඵලවාදය ගැන හිතන ශ්‍රේෂ්ඨතම දහමක් තියෙන රටක ජීවත් වෙන මිනිස්සු තාමත් රජයේ 10000ක පාසල් වල වැසිකිලි පහසුකම් නැති පාසල් තියනවා බලන්න. අපි දැන් ජීවත් වෙන 2022 2022කට ඇවිල්ලා තවවත් දෙයනේ නායකයෙකුට ජනාධිපති කෙනෙකුට අගමැති කෙනෙකුට එහෙම නැත්නම් කාට හරි අපේ රට පාලනය කර කෙනෙකුට කියවෙනවා කියන්නේ තරුණ ප්‍රජාව ඕස්ට්‍රේලියාව යාම ගියාට කමක් නැහැ කියලා. ඒ කියන්නේ මොලකාරය ටික පිටරට ගිහිල්ලා විවිධ තැන්වල රස්සාවල් කරලා ඩොලර් ගෙනාවට කමක් නැහැ කියලා හිතන නායකයෝ අපේ රටේ පහළ වුණා. මේ සිස්ටම් එක වෙනස් කරන්න නැතුව කිසිදු රාජ්‍ය සේවයකට නිවැරදිව සේවය කරන්න බෑ කියලා මං කියනවා. ඇමතිතුමා එනකොට නැගිටින්න ඕනේ. ඇමතිතුමා එනකොට මල් වඩමක් දාන්න ඕනේ. මල් මාලයක්.
පස්සේ අර රිබන් පටිය කපන්න 3-4 දෙනෙක් ඉන්නවා. පාරක් හදනකොට ඒකේ කොමිස් ගන්නවා කෝටි 10ක් අයින් කරොත් එimhe කෝටි 10න් කෝටි 3ම කොමිස්. මේ රට සංවර්ධනය කරන්න තිබෙන සේරම සල්ලි ටික මේ අයියලා ටික ඔක්කොම එකතු වෙලා දැන් හොරකම් කරගෙන ඉවරයි. එකෙක් දෙන්නේ නෙමෙයි මුළු ඔක්කොම වග කියන්න ඕනේ කියලා මං කියනවා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ට හිත පපුවක් කියලා දෙයක් තියනවා නම් තවමත් ප්‍රමාද නැහැ ලංකාව හදන්න. ලංකාව ස්ථීරව සංවර්ධනය කරන්න පුළුවන් විද්‍යාත්මක දාර්ශනික ඇජෙන්ඩා එකක් එළියට දාපල්ලා පව් මිනිස්සු. විද්‍යාත්මකව රට හදන්න පුළුවන් ඇජෙන්ඩා එකක්. මේ මිනිස්සු කම්මැලි එකතු වෙන්න මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි තවත් කොළපක්ෂ දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ. මෙච්චර රට විනාශ වෙලා තියෙද්දි තවත් නිල් පක්ෂයක් දිහා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. අර බෞද්ධ දර්ශනයේ මැද්දට මාක්ස්වාදයක් දාගෙන ඉන්න රතු පක්ෂයක් දිහා බලාගෙන ඉන්නවා කියන්නේ. අපි කොච්චර අවාසනාවන්ත ජාතියක්ද? අපි කොච්චර අවාසනාවන්ත මිනිස්සුද? අපේ රට හදන්න තරුණයෝ අලුත් වෙලා වෙනස් පාරකින් ස්වාධීන පාරකින් දේශපාලන පක්ෂවලට ගැති වෙන්නේ නැතුව ස්වාධීන කණ්ඩායම් හැටියට රට බේරගන්න අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා අම්මේ තාත්තේ. මේ රටේ රාජ්‍ය සේවකයන්ට මම කියනවා මේ රට ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාවට මම කියනවා මේ රට ආරක්ෂා කරන පොලිසියට CID මහතුරුන්ට බුද්ධ්‍යංශ මහතුරුන්ට සියලු දෙනාටම අපි කියනවා මේ හදන්න යන්නේ අපි සියලු දෙනාගේම රට. මේ එකතු වෙන්නේ ඒකට. මේක පොඩියට පටන් අරන් දැන් මහා විශාල විදියට රට පුරා යනවා හොයලා බලන්න. දැන් මේක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. මේක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ කියලා. සෑම තරුණ ළමෙක්ම උග්‍ර ආර්ථිකය තියෙන මැද්දේ දරුණු ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවේ තරුණ ළමයි පෙරට එනවා ස්වේච්ඡාවෙන් ජනහමු පවත්වන්න. මම යනවා යාපනයේ. දෙමළ සහෝදරයා ගන්නවා. දෙමළ තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා. I can tell everything in English. අපි යනවා මාතර ගාල්ලේ. සෑම තැනකම ගිහිල්ලා අපි කියනවා අපි කොළ පක්ෂයේ අයත් නෙමේ, අපි නිල් පක්ෂයේ අයත් නෙමේ, අපි රතු පක්ෂයේ අයත් නෙමේ. මේ පාර්ලිමේන්තුවේ 225 වෙනස් කරන්න තියෙන එකම මාර්ගය අලුත් 225ක් අදලා පාර්ලිමේන්තුවට දාලා මේ රටට නොගැලපෙන අනපනත් ටික අහෝසි කරලා ගැලපෙන පනත් ටික සම්මත කරලා එහෙම කරෙන්නේ නැත්නම් මේ රට කවදාවත් සංවර්ධනය කරන්න බෑ කියලා මං කියනවා. මේ රට කවදාවත් සංවර්ධනය කරන්න බෑ. මේ රටේ තියෙන වැව් ටික කපන්න ව්‍යාපෘතියක් නැහැ කියලා මං කියනවා. මේ රටේ සිංහල වෙදකමට කිසිම තැනක් මේ අධිරාජ්‍යවාදී ක්‍රමය තුල කවදාවත් ලැබෙන්නේ නැහැ. යකෝ මොනරවිල කැප්පටි පොළ සටන් කළේ මේ ක්‍රමය නිසා අපේ අනාගත දරුවෝ විනාශ වෙන එක දැකලා උතුවන් කන්දේ සරදියල් ෆයිට් කරන්න පටන් ගත්තේ වෙන කිසි දෙයක් නිසා නෙමේ. අද මේ වර්තමානයේ බෙදිල්ල පක්ෂ බෙදිල්ල රට විනාශ කිරීම දැකලා බලවුන්. එදා උන්ට කරගන්න බැරි වෙච්ච වැඩේ එදා උන්ට සාර්ථක කරගන්න බැරි වෙච්ච වැඩේ අද අපි තරුණයෝ ඔක්කොම එකතු වෙලා දැන් කරමින් ඉන්නවා කියලා කියනවා. අපි විරුද්ධයි එක් જાතියක් තවත් જાතියක් සූරාගෙන කන එකට. මේ රටේ අරගලය නිර්මාණය කරලා දුන්නේ වෙන එකකට නෙමෙයි කියලා මං කියනවා. මේ රටේ අරගලය නිර්මාණය කරලා දුන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. මේ ක්‍රමවේදය වෙනස් කරන්න උවමනා කරන මානසික තත්ත්වයේ ජනතාවගේ තියෙන
ජනතාවගේ තියෙන කොළ නිර්රතු වහල්භාවයෙන් නිදහස් කරලා රට හදන දේශපාලන සංස්කෘතිය මේ රටට ගේන්න තමයි අරගලේ නිර්මාණය වුණේ කියන එකයි මගේ කියවීම. එහෙම නැතුව කොළඹට එලා පොලිස් නිලධාරීන් එක්ක ෆයිට් කර කර ඉන්න නෙමෙයි. කවුරුවත් සමග ගැටුම් ඇති කරගන්නත් නෙමෙයි කියලා මං කියනවා. අද බලන්නකෝ අපේ රටේ තරුණයෝ හැමෝම රට යනවා. කවුරුවත් එන්නේ නැහැ ඉස්සරහට. ප්‍රධාන පක්ෂ තුනට බැන බැන ඉන්නවා. මේ හොරණින් අලුත් නායකයෝ නිර්මාණය කරන්න තරුණයෝ ඉස්සරහට එන්න ඕන. මම ආවා. දැන් රට පුරාම නිර්පාක්ෂික ජනහඬ වටා තරුණයෝ ඒක රාශී වෙමින් ඉන්නවා. මේක යෝධ චින්තන විප්ලවයකින් අපි අනිවාර්යයෙන්ම කෙලවර කරනවා. යෝධ චින්තන විප්ලවය. මේ රටට ඕන කරන්නේ යෝධ චින්තන විප්ලවය. ඒ යෝධ චින්තන විප්ලවය කරන්න නිර්පාක්ෂික ජනහඬ අපි කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා කියලා මම කියනවා. දිස්ත්‍රික්ක 25 මොකද්ද මේ කරන්න යන්නේ? වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අඩු ගානකට පත් කරන්න නම් අලුත් 225ක් හදලා 50 සම්මත කරන්න ඕනේ. අර පාර්ලිමේන්තුවේ බුෆේ එකක් තියෙනවා මුන් හොඳට කනවා. කෝටි 12ක කනවා. වතුර බෝතලේ පවා රජයෙන් ගන්නවා. රාජ්‍ය නිලධාරියා බත් එක ගෙදරින් බැඳගෙන එනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අර බුෆේ එක දාගෙන ගිලිනවා. ඊට පස්සේ කාර් පර්මිට් එකක් ගන්නවා. දැන් කවුරු හරි මෙතන කල්පනා කරන්න පුළුවන් අපි හදන කට්ටියත් එහෙම වෙනස් වෙයිද? නෑ. මේක ලංකාවේ එයි ඉස්සරහට බලන්න channel. මේ සියලු දේවල් වෙනස් වෙන්න යන්නේ. බලාපොරොත්තුවක් තියාගන්න අපිත් එක්ක එකතු වෙන්න ඕනේ සැකකාර. සැක කරන්න ඕන අයිතිය තියෙනවා. සැක කර ඉන්න. එහෙම නැත්නම් අර YouTube එකේ නිර්මාණය කරන දියසෙන් කුමාරයා පහළ වෙලා ලංකාව බේරගනී කියන තැන ඉන්න. යකෝ දියසෙන් කියලා කියන්නේ ඡන්ද පෙට්ටියට ඡන්ද දාන්න යන එක. අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් පන්සලට යන්නේ. පාසලට ඡන්ද තියෙන දවසට ඡන්ද පෝලිං බූත් එකේ යනවා. ඩෙන්ටි කාඩ් එකක් අරගෙන. ඇඟිල්ල පාට කරලා දාන්න. අන්නේ ඇඟිල්ල පාට කරලා ඡන්ද කොලේට ගහන කතිරේ තමයි තෙල් පොලිම හැදුවේ. මේ තෙල් පොලිම හදන්න රටේ ජනතාව වක්‍රව දේශපාලන පක්ෂවලට උදව් කරලා ඊට පස්සේ පෝලිං වල කොළනේ රතු ඔක්කොම පෝලිං වල ඉන්නවා. අනේ ලැජ්ජාවේ පණ යනවා. දැන් ඉතින් තෙල් ටිකක් දෙන හින්දා දැන් එකතු වෙන්න හිතෙන්නේ නැහැ. දැන් මොනවා හරි දෙනවා. හැබැයි මේක ස්ථීර වෙනසකට අරගෙන යා යුතුයි. මේක ස්ථීර වෙනසකට අරගෙන යන්න නම් අපි මේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදීව. ව්‍යවස්ථාවට අනුව භාෂණ අයිතිය පාවිච්චි කරලා. ඒක තමයි කරන්න යන්නේ. අපි නිර්පාක්ෂික හඬ නිදහස් නිවහල් දේශයක්. මේ නිදහස් නිවහල් දේශයක් කියලා කියන්නේ පක්ෂවලට ගැටි නැති දේශයක්. ලංකා ඉතිහාසයේ කිසිම කෙනෙක් විසින් නොකරපු වෙනසක්. කිසිම බලවේගයක් විසින් කිසිම සංවිධානයක් විසින් කිසිම පක්ෂයක් විසින් නොකරපු යෝධ චින්තන විප්ලවයකින් රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්න ඕන කරන අලුත් නායකයෝ ටික සොයාගෙන යන ගමනක් මේ. අලුත් දේශපාලන ගමනක් සොයාගෙන යන ගමනක් මේ. මේක ඔයාලා මොලේ ඇතුලේ තියාගන්න. මතකේ තියාගන්න මේ හඬ. මේ හඬ රට පුරා යනවා. මේක ස්වභාව දහම කරන වැඩක්. මම දේශපාලන පසුබිමක් තියෙන කෙනෙක් නෙමෙයි. හැමතිස්සම කිව්වම මේ වැඩේ උස්සන්නේ ස්වභාව දහම. මේ දේශපාලන පක්ෂ විසින් මේ රටේ ජනතාව රවට්ටනවා. වෙනම 4 වෙනි 5 වෙනි බලවේගයක් ආවොත් මේ රටේ රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදීව ගන්න බෑ කියන එක මිනිසුන්ට කාවද්දලා. මේ පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්න බෑ කියන තැනට මිනිස්සු අසරණ කරලා මිනිස්සු මානසිකව වටලා
ඒක කඩලා ඒ මානසික තත්ත්වය වෙනස් කරලා මේ රට සංවර්ධනය කරන්න උවමනා කරන දේශපාලන සංස්කෘතිය නිර්මාණය කරයි කියලා මිනිස්සු අතරත් විශ්වාසයක් නැහැ කියලා මං කියනවා. අපිට එහෙම නැහැ. අපිට එහෙම නැහැ. මේ රටේ සතා සිව්පාවට පවා පීඩාවකින් තොරව සත්තුන්ට පවා හිංසාවකින් පීඩාවකින් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක්. රාජ්‍ය සේවකයෝ රට වෙනුවෙන් මහන්සි වෙලා මීට වැඩිය ජවයකින් වැඩ කරන රටක්. තම තමන්ගේ සේවය ක්‍රියාව නිවැරදිව කරන රටක්. මේ රටේ වැඩිපුරම මේ රට විනාශයට වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ උන් ටික විතරක් නෙමෙයි කියලා මං කියනවා. මේ රටේ උගතුන් මේ රටට වග කියන්න ඕනේ. මෙච්චර ආර්ථික පීඩනයක් තියෙන යුගයක රට සංවර්ධිත නැහැ කියලා දැන ලක්ෂ 30ක වැටුපක් ගන්න සභාපතිලා ජීවත් වෙන රටක්. ලක්ෂ 30ක මාසික වැටුපක්. ලක්ෂ 25ක වැටුපක් ගන්නවා නම් ලේකම් කෙනෙක්. ජනාධිපති කෙනෙක්ට රට පුරාම මන්දිර තියනවා නම් ඒ මන්දිරවල ජීවත් වෙන්නේ නැත්නම් ඒ මන්දිර නඩත්තු කරන්නේ ජනතාවගේ බදු සල්ලි වලින් නම් මේ 225 තර කරන මේ 225 මේ තියෙන ආර්ථිකය හූරගෙන කාලා ජනතාව දුක්ඛිත තත්වයකට පත් කරන මේ ක්‍රමවේදය වෙනස් කරන්න බෑ. ජනතාව වෙනස් කරන්නේ නැතුව. ජනතාව වෙනස් කරපු දාට මේ සිස්ටම් එක ඉවරයි. ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන දේශපාලන පක්ෂය ඉවත් කරලා නිර්පාක්ෂික ජනහඬත් එක්ක වසර දෙකකට කරුණා කරලා හිටගන්න. විශ්වාස කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ඔයාලා මේක ටච් එකේ ඉන්න. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිත් එනවා තරඟට. හැබැයි ආධ්‍යාත්මයේ දියුණු ඥාන වලින් බිහි වූ පාර්ලිමේන්තුවේ කෑම එක කන්නේ නැති, ගෙදරින් කෑම එක අරන් යන, ගෙදරින් වතුර බෝතලේ අරන් යන, කාර් පර්මිට් එක ප්‍රතික්ෂේප කරන වෙනස් කරනවා. අර පේන අහිංසක දූ දරුවන්ට ඕන කර රට හදන්නයි අපි මේ කෑ ගහන්නේ. මේ සියලු දෙනා සොයිච්චාවෙන් ඇවිල්ලා තියෙන වෙන එකකට නෙමෙයි. ඒ සියලු දෙනාම සොයිච්චාවෙන් ඇවිල්ලා තියෙන වෙන කිසිම දෙයකට නෙමෙයි. මේ රට සංවර්ධනය කරන්න අපි ඉස්සරහට ආවේ නැත්තම් මේ රට සංවර්ධනය කරන්න බැරි වෙන්න ප්‍රබලම හේතුඵලවාදීන් හැටියට මේ නිර්මාණය වෙලා තියෙන දුකට හේතුව වෙන කිසි දෙයක් නෙමෙයි. මේ ආර්ථික ක්‍රමය, මේ අවිද්‍යාත්මක දර්ශනයක් නැති මේ දූෂිත දේශපාලන ක්‍රමයේ විසින් නිර්මාණය කරන දුක, ඒක නැති කරන්න බෑ භාවනා කරලා. ඒක නැති කරන්න තියෙන එකම මඟ එකතු වෙලා ඡන්දේ පාවිච්චි කරලා අලුත් නායකයෝ ටික නිර්මාණය කරලා මේ සිස්ටම් එක වෙනස් කළොත් තමයි අර ආර්ථිකය විසින් නිර්මාණය කරන දුක නැති කරන්න පුළුවන් වෙන්නේ කියලා මම කියනවා. ඒක තමයි එකම මාර්ගය. වෙන මාර්ගයක් තියෙන්න බෑ. දැන් අපේ රටේ ජනතාව දැන් වෙනස්. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ වලින් මම නම් හිතන්නේ ඡන්දේ ඉල්ලන්නේ කියලා. ඒගොල්ලෝ ජනතාව දිනා ගන්න නිසා වෙන ස්වාධීන අලුත් පක්ෂවල නම් හදාගෙන තමයි එන්නේ. එහෙම එන්නේ ඉස්සරහට. ප්‍රධාන පක්ෂවල නම් වලින් ඇවිල්ලා දැන් ඡන්ද ගන්න බෑ. අලුත් නම් හදාගෙන එනවා. ඔයාලා හොඳට බලන්න මම මේ අද කියලා එන එක. ජනතාව ආයි රැවටෙනවා. අන්නේ රැවටීම දකින නිසා ඒ රැවටීම වෙනතුරු අපි පැත්තකට වෙලා අනාවැකි කිය බලාගෙන හිටියොත් 225ට බැන ජනතාවට බැන අපි හැමෝම පැත්තකට වෙලා බලාගෙන හිටියොත් සදාකාලික ලංකාව වනාහි සංවර්ධනය වෙමින් පවතින රටකි. කවදාවත් සංවර්ධනය කරන්න බැරි රටක් බවට පත් වෙනවා.
ඒ නිසා නිර්පාක්ෂික ජනහඬ අපි හොරණ මේ යාලහන්දියේ මේ කතාවට සවන් දෙන මේ වෙලේ සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ලංකාවේ පුරවැසියන්ට සහ පිටරට මේකට සවන් දෙන සියලු දෙනාට උගතුන්ට බුද්ධිමතුන්ට රාජ්‍ය සේවකයන්ට ආරක්ෂකයන්සේ මේ රටේ රාජ්‍ය ක්‍රමය ආරක්ෂා කරන්න බැඳී ඉන්න ඒ සියලු දෙනාටම අපි බොහෝම කරුණාවෙන් ආරාධනා කරනවා අම්මලට තාත්තලට ආච්චිලට සීයලට අයියලට අක්කලට නංගිලට මල්ලිලට මේ නිර්පාක්ෂික ජනහඬ වටා රොක් වෙන්න ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණට ඕන කරන නායකයෝ ටික නිර්මාණය කරලා මේ ක්‍රමය වෙනස් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා කියමින් මම නිහඬ වෙනවා ඔබට ස්තුතියි